මහා පරිනිබ්බාන සූත්‍රය සුමංගල විලාසිනිය වගේ මූලාශ්‍රවලට අනුව අපේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී දේහය අදහනෙන් පස්සේ දැවි අලු නොවුණු සතර දළදා වහන්සේ පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන්. එක් දළදා වහන්සේ නමක් තවතිසා දිව්‍ය ලෝකෙත්, නාරජ්ජුරුවන් විසින් රැගෙන ගිය දළදා වහන්සේ නාගලෝකෙත්, තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශයේත් ඉතාමත්ම සුරක්ෂිතව වැඩ හිඳිනා වගේ තොරතුරු හොයාගන්නට පුළුවන්. ඊට අමතරව කේම නම් මහා රහතන් වහන්සේ විසින් වාමශ්‍රී වදනක දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට බ්‍රහ්මදත්ත මහරජුරවන්ට බොහෝම සුරක්ෂිතව බාර දුන්නයි කියලා සඳහන් වෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 800කට පස්සේ කලිඟු රාජාවලියේ නිගණ්ඨාගමික පඬි රජෙකු අතට දළදා වහන්සේ පත් වෙනවා. මේ පඬි රජුට දළදා වහන්සේ පිළිබඳව තිබුණේ වෛරයක්. උන්වහන්සේ විවිධ ප්‍රාතිහාර්යයන් පෑම නිසාම ඔහුට මේ වෛරය ඇති වෙලා තිබුණේ. මේ මහා ප්‍රාතිහාර්ය දකින පඬි රජුරෝ ආයමත් වතාවක් දළදා හාමුදුරුව ගුහසීව රජුරවන්ට බාර දෙනවා. රජතුමා තමන්ගේ දියණිය හේමමාලා කුමරිය උදේනි රජපුත් දන්ත කුමරුට විවාහ කරලා දෙනවා. මේ දෙදෙනාට වගකීමක් පැවරෙනවා එතැන ඉඳලා දළදා වහන්සේව ආරක්ෂා කරන්න. මේ අතරේ තමයි දළදා වහන්සේ අත්පත් කරගන්න සටන් ඇවිලෙන්නේ. දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව ඉන්දු භූමියේ නොවන බව වැටහුණු ගුහසීව මහරජු වාමශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවා මෙලක භූපතින් අතර පත් කිරීමේ වගකීම හේමමාලාවන්ට සහ දන්ත කුමරුන්ට පවරනවා. මේ සිරි දළදා වන්දනා සමයේ ඒ ඓතිහාසික ගමන් මඟ අපි ඔබට කියනවා හේමමාලාවන් ගොඩබට ලංකාපටුනේ ඉඳන්. සිරි දළදා වන්දනාව. බැතිබර දායකත්වය